Hai lamai ennane adat maත් එක්ක රවුමක් යන්න. සුපුරුදු පරිදි ඉතින් යන්නේ නම් බස් එකේ තමයි. ඔන්න ඉතින් කුරුණෑගලින් බැස්සා. යාළුවා එනකන් තමයි ඉන්නේ. අපි දෙන්නම එකතු වෙලා ඔන්න නුවර බස් එකට නැග්ගා. දෙන්නම කලින් කවදාවත් නුවර නම් ගිහින් තිබ්බේ නැහැ තනියම. මේ ඉතින් ඉන්නේ අපි දෙන්නම. උදේ පාන්දර මොනවා හරි චූටි දෙයක් බඩටත් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න නුවරට නම් ආවම පස්සේ තමයි මතක් වුණේ පෙරහැර පටන් ගන්නව නේද හෙට කියලා. මල් දෙකකුත් තරම් තියෙන කොළන් ඔක්කොම දදා අපි දෙන්න යනවා. මල් වලට පෑන් ටිකකුත් ඉහගෙන අපි කෙලින්ම මාලිගාව පැත්තට ගන්නේ යන්න හදන්නේ. අද කරඬුව පෙන්නනවා. ඒ හින්දා පොඩ්ඩක් සෙනඟ වැඩි. අපි ඉතින් මුළු මාලිගාවෙම ඇවිල්ලා ඉතින් කෞතුකාගාරෙත් බලන්න ගියා. එයා දිහා චුට්ටක් බලාගෙන ඉඳලා හැමතැනම මාලිගාව ඇවිදලා බලලා අපි ඉතින් ආව මාලිගාවෙන් එළියට එන්නේ. අන්න ඉතින් වැව පැත්තට ඇවිල්ලා අපි යන්නේ සහස් වෙන පැත්තට තමයි. එහා කොනේ ඉඳලා මෙහා කොනටම ගිහිල්ලා ඔන්න බලන්නකෝ අපි දෙන්න ගත්තේ මොනවද කියලා. මම ඉදියාප 5යි එයා දෝස 1යි. සරලයි නේද ළමයි. අපි ඉක්මනට නුවරින් ආවා. මේ ඉන්නේ ඉතින් කුරුණෑගල. අපි දැන් මේ ඇවිත් ඉන්නේ කේ ෆුඩ් එකට. ඒක අලුතෙන් ඕපන් කරේ try කරලා බලන්න හිතුණා. එතන කස්ටමර් සර්විස් එක නම් බෙස්ට්. අපි දෙන්නේ ඉතින් තෝරලා තියෙන සැරම රාමියන් එක ගත්තා. දැන් ඉතින් ඒක කුක් කරගන්න තමයි හදන්නේ. එතන එක්කෙනෙක්ගෙන් අහපුවාම කිව්වා සැරම රාමියන් එක මේක කියලා try කරලා බලන්න කිව්වා. ඉතින් අපි දෙන්නත් පඬිතුය දෙන්න වගේ අරගෙන ආවා. අපි දෙන්නගේ රාමියන් එකට ඇඩ් කරගත්තේ සොසේජ් එකයි චීසුයි විතරයි. තව ඇඩ් කරගන්න ඒවා තියෙනවා. කැමති නම් ඇඩ් කරගන්න පුළුවන්. තියෙන ඔක්කොම ටික නම් කප දානවා. කන්න පුළුවන් තත්ත්වක තියෙයිද නම් දන්නේ නැහැ. අපි බලමුකෝ හැදුනහම කොහොමද තියෙන්නේ කියලා. පොඩි රස පාටකුත් තියෙනවා. හොඳ සුවඳකුත් ආවා ළමයි එතකොට. දැන් ඉතින් තියෙන්නේ අංශක 120ට හැඳිගා ගන්න. එහෙම කිව්වට එහෙම නෑ. පොඩි ටච් එකක් දාන්න කියලා තමයි ඒ අයියලා අපිට කිව්වේ. සුවඳ නම් හොඳයි. බලමු නේද අපි. ඔන්න ඉතින් මේ තමයි අපි දෙන්න. අපි දෙන්න තමයි ඔක කුක් කරේ ළමයි. චීස් එක දැම්මන් පස්සේ නම් පොඩි අමුතු ගතියක් තියෙනවා. අපි try කරලාම බලමු. අපි දෙන්න ඔන්න ඉතින් try කරනවා. නට කෑවට මොකද ටිකක් කාගෙන යද්දී අපිට පස්සේ හිතුණා ඒක පොඩ්ඩක් ස්පයිසි වැඩි කියලා. මොකද යුගානිට ස්පයිසි කන්න බෑ. එයා ස්පයිසි කන්නේ නැහැ. එයා පොඩ්ඩයි try කරේ. ඉතුරු ටිකට වගේ කිව්වේ ඉතින් මම තමයි. අපි දෙන්න ඉතින් පොඩි කයියක් දාගෙන ඕපදූපයක් කතා කර රාමයන් එක ඉවරනකම්ම කෑවා ඉතින්. කෑවට ඉතින් මෙයා නම් කෑවේ නෑ. චුට්ටයි කෑවේ චුට්ටු. මම නම් ඉතින් කෑවා ළමයි. ඕක ඉවරනකම්ම කෑවේ මම තමයි. එතන තියෙනවා ලස්සනට ෆිට ඕන් කරන්න අපිට ලස්සන ඩ්‍රෙස් වගේක්. අපි ඒවත් ෆිට ඕන් කරා. ඒවත් කාලා ඉවරලා ෆිට ඕන් කරා. මම ඊට ෆොටෝ දෙකක් දාන්නම්. අන්තිමේදී ඉතින් කාගෙන කාලා ඉවර වෙලා මේ තමයි අවසාන ටික. ඒ ටිකත් කෑවේ මම තමයි ඉතින්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.